ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. කොහොමද like කරන්න, share කරන්න, subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා යාළුවෝ හැමෝගෙම. ඉතින් යාළුවනේ අද මම කියන්න ආවේ ටිකක් අමුතු කතාවක්. අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කම්පියුටර් එක එහෙම නැත්නම් laptop එක පාවිච්චි කරද්දී වැඩ කරන වෙලාවට රත් වෙන එක. මේ රත් වෙන එක ගොඩක් හොඳ නෑ ඉලෙක්ට්‍රොනික උපාංග වලට. ඔයාලා දන්නවද අපිට පුළුවන් නම් අපේ මේ පරිගණක නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර්, ලැප්ටොප් කම්පියුටර් මේවා උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් අඩු කරගන්න. අපිට පුළුවන් ඒවායේ ආයු කාලේ දෙගුණ කරගන්න. ඒ කියන්නේ අවුරුදු 3ක් පාවිච්චි කරන්න හිටියනම් ඒක අවුරුදු 6කට කිට්ටු වෙන්න දුවා ගන්න පුළුවන්. අංශක 10කින් විතරක් අපිට මේක අඩු කරගන්න පුළුවන් වුණොත්. උදාහරණයක් විදිහට අපි හිතමු සෙල්සියස් අංශක 70කට උඩට යන කම්පියුටර් එකක් තියෙනවා කියලා. ඒක 70 දුවන එක 60ක විතර රන් කරගන්න පුළුවන් නම් අපිට ආයු කාලේ දෙගුණ වෙනවා. මේක මට නිකම්ම හිතිලා කියන එකක් නෙමේ. ඇත්තටම එහෙම ලෝකේ සමීකරණයක් තියෙනවලු. මම නම් ඒක ගැන ලොකුවට දන්නේ නැහැ. දන්න අය ඇති මෙතන. එහෙම ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මේක ඉතින් පිළිගත්තු මතයක්. බොහොම පර්යේෂණ කරලා එහෙම බලලා සාමාන්‍යයෙන් දල වශයෙන් අපිට දෙගුණ කරගන්න හැකියාව තියෙනවා අඩු වෙන සෙල්සියස් අංශක 10කදී. අපේ කම්පියුටර් එක ඇතුලේ තියෙන ප්‍රොසෙසර් එක, මදර්බෝඩ් එක, ඒ වගේ උපාංග වැඩ කරද්දී යාළුවනේ ගොඩක් රත් වෙනවා. මේවා ගොඩක් සංවේදී ඉලෙක්ට්‍රොනික උපාංග. අධික විදිහට රත් වෙලා අධික උෂ්ණත්වයට දීර්ඝ කාලයක් නිරාවරණය වුණාම ඒවා අපි හිතමුකෝ සරලවම නිකන් ෂේ වෙලා ගෙවිලා වගේ යනවා. ටිකෙන් ටික දිය වෙලා යනවා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මේ ගොඩක් පාර්ට්ස් වලට වෙන්නේ. මේවා ආයු කාලේ එන්නම අඩු වෙන එක තමයි වෙන්නේ. ඒකට කියන්නේ ඉලෙක්ට්‍රෝ මිග්‍රේෂන් කියලාලු. මම කිව්වා හරිද දන්නේ ඒ වචනේ. අන්න එහෙම තමයි ඉන්ටර්නෙට් එකේ මම හොයාගත්තේ. ඉතින් අපේ කම්පියුටර් එක දුවන උෂ්ණත්වයේ අඩු වෙන තරමට මේ ෂේ වෙලා යන ක්‍රියාවලිය ගොඩාක් අඩු වෙන්නලු වෙන්නේ. ඒ කියන්නේ අපිට අපේ කම්පියුටර් එක තව වැඩි කාලයක් භාවිතා කරන්න හැකියාව ලැබෙනවා. අවුරුදු 3ක් දුවන්න හිටපු ගන්න අවුරුදු 5ක් 6ක් වුණත් ඇද ගන්න පුළුවන්. අනිත් එක තමයි ටෙම්පරේචර් එක, උෂ්ණත්වය අඩුයි කියන්නේ අපේ කම්පියුටරේ උපරිම පවර් එකෙන් වැඩ කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒකට ළඟා වෙන්න පුළුවන් උපරිම ස්පීඩ් එක ගන්න නම් කූල් පිට දුවන්න ඕනේ. ගොඩාක් අයගේ මදර්බෝඩ් එහෙම නැත්නම් ග්‍රැෆික් කාඩ් පිච්චෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ උෂ්ණත්වය. මොකද ලංකාව කියන්නේ කොහොමත් රස්නේ වැඩි රටක්. අපිට ඉතින් AC දාගෙන කම්පියුටර් යූස් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ ලයිට් බිල් එක ලංකාවේ. ඒකින්ද අපේ කම්පියුටර් හැම වෙලේම පෝරණු වගේ. ආයු කාලේ අඩු වෙන එක අහන්නත් දෙයක්. මට මතකයි අපි චූටි කාලේ Pentium 1 2 ඒ කියන්නේ කම්පියුටර් එකක් නැහැ මට. 2004 විතර කාලේ ගොඩක් අය කියනවා කම්පියුටර් දුවනවා නම් ඉතින් AC රූම් තියෙන්න ඕනේ. එහෙම තමයි වැඩ කරන්න හොඳ. එහෙම නැතුව වැඩ කරන්න හොඳ නැහැ කියලා. මමත් ඒ දවස්වල ඒක එච්චර ගාණක් ගත්තේ නෑ. මේ මුන්ට පිස්සු AC රූම් එකකටද කම්පියුටර් දුවන්න කියලා මාත් කල්පනා කරා. දැන් ඉතින් මට හිතෙනවා AC රූම් එකක කම්පියුටර් එකක් දුවන්න පුළුවන් නම් ඇත්තටම ඒකේ ආයු කාලේ ගොඩක් වැඩි වේවි කියලා. ඔෆිස් වල එහෙම දුවන කම්පියුටර් ඔය මාස ගණන් එක දිගට රන් කරලත් හොඳට දුවන්නේ ඒ හින්දා වෙන්නේ නැති. ඉතින් කම්පියුටර් එක ඇතුළේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් 2කින් 3කින් උනත් අඩු කරගන්න පුළුවන් නම් ඇත්තටම ඒක බොහොම හොඳයි. මේකට අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් කම්පියුටර් ඇතුළට හුලං යන තැනුයි හුලං එළියට එන තැනුයි පුළුවන් තරම් සුද්ධ කරන්න. ඒ කියන්නේ දූවිලි බැඳලා තියෙන දේවල් සුද්ධ කරන්න. ෆෑන් වල බ්ලේඩ් වල තියෙන දූවිලි සුද්ධ කරන්න. එහෙමයි කියලා කම්පියුටරේ තියෙන කෑලි ටික ඔක්කොම ගලවගෙන සර්විස් කරනවා කියලා පිහදාන්න එහෙම යන්න එපා. පුළුවන් තරම් සියුම් විදිහට ෆෑන් වල පෙති ඒ වගේම වාතය එහාට මෙහාට යන්න තියෙන කවුළු ටික විතරක් බොහොම පරිස්සමින් ක්ලීන් කරන්න. කේසින් ෆෑන් ගහලා නැත්තම් කේසින් ෆෑන් එකක් ඇඩ් කරගන්න කම්පියුටර් එකට. ඒක ඇත්තටම වටිනවා. එකක් ගහනවා නම් එක්සෝස්ට් ටැග් ගහන එක තමයි ගොඩක්ම වටින්නේ. අනිත් ප්‍රධානම දේ තමයි ගොඩාක් අය මේ ලැප්ටොප් එහෙම තියනවා ඇඳන් උඩ. ඇඳන් උඩ වගේ තිබ්බහම ගොඩාක් වෙලාවට මේ ලැප්ටොප් වල උණුසුම වැඩි වෙනවා. මොකද හුලං අදින කවුළු තියෙන්නේ ගොඩක් ලැප්ටොප් වල යටපැත්තේ. එතකොට ඇඳේ මෙට්ටේට ලැප්ටොප් එක බැහැපු ගමන් හුලං අදින එක හොඳටම හිර වෙනවා. ලැප් එක ගිනියම් වෙනවා. ඉතින් ආයු කාලේ සිංගාල අඩු වෙනවා. ඊට පස්සේ ඉතින් අඬනවා ලැප් එක අනේ මොකක්ද උනේ අවුරුදු 2යිනේ ලැප් එක අරගෙන ඕවා තමයි වැළලෙන්න හදන්නේ. ඉතින් අපේ අය කරන්නේ සෙල්සියස් අංශක 10කින් උෂ්ණත්වය අඩු කරන වෙනුවට සෙල්සියස් අංශක 10කින් 15කින් 20කින් හරි ඒක ටිකක් වැඩි කරගන්න තමයි මේ වැඩ කරන්නේ. ගොඩක් අය ඩෙස්ක්ටොප් කම්පියුටර් ගෙනහැල්ලා අර කම්පියුටර් ටේබල් වල අස්සේ මුළු වල ගහනවා. දෙබුක්කාවල ගහලා තියෙනවා. මෙලෝ වාතයක් නැහැ. ඉතින් අයියෝ රත් වෙනවා සූ ගාලා.
ඒ වගේ කරන්න එපා. කම්පියුටරේ හොඳට වාතාශ්‍රය තියෙන හොඳට හුලං වදින බොහොම ඉඩකඩ තියෙන තැනක ඩෙස්ක්ටොප් එක හෝ ලැප්ටොප් එක තියලා පාවිච්චි කරන්න විශේෂයෙන්ම. ඒකෙනුත් අපිට පුළුවන් සෙල්සියස් 3-4ක් වුණත් උෂ්ණත්වය අඩු කරගන්න. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ අනිත් දවසේ කම්පියුටර් එකේ උෂ්ණත්වය අඩු කරගන්න සැලකිලිමත් වෙන්න. මොකද ඔයාගේ කම්පියුටරේ ආයු කාලය තීරණය කරන ප්‍රධානම සාධකයක් තමයි මේ උෂ්ණත්වය. හાર્ඩ්වෙයාර් මොනිටර් කියලා පුංචි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඔයගොල්ලෝ Google එකේ සර්ච් කරොත් ගන්න පුළුවන්. ඒක දාලා ඔයාලට පුළුවන් ඔයාගේ කම්පියුටරේ දැන් කොච්චර උෂ්ණත්වයක දුවන්නේ කියලා බලා ගන්න සෙන්සර් වල වැලියු ටික. ඉතින් ඕගොල්ලෝ මේ වගේ කේසින් ෆෑන් එකක් දෙකක් එකතු කරලා කම්පියුටරේ කූලින් පැත්ත වැඩි කරගෙන ඒක ඇත්තටම සාර්ථක වුණාද කියලා අංශක කීයකින් විතර අඩු කරගත්තද කියලා කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට ලයික් කරන්න ෂෙයා කරන්න කියලා ආයි ආදරෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ ගිහිල්ලා එන්නම් ආයි මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. ආදරේ හැමෝටම.